අයිබෝන් මගේ යාළුවෝ හැමෝටම මේ සුන්දර බත්මහේ ඔන්න ඉතින් මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලගේ ඉල්ලීමක් අනුව. ඉතින් ඔයාලගේ ඉල්ලීමක් අනුව නිර්මාණය කරලා තියෙන මේ වීඩියෝ එක අවසන් වෙනකම් එන දිගටම රැඳිලා ඉන්න. ඉතින් මගේ එහෙලියන් කීප දෙනෙක්ම අහලා තිබුණ ප්‍රශ්න කීපයකට තමයි ඉතින් අද උත්තර දෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මගේ එහෙලියන් කීප දෙනෙක්ම අහලා තිබුණේ දාස්පෙතිය පැල සිටුවන පස් මිශ්‍රණය කොහොමද හරියටම සකස් කරගන්නේ කියලා. ඉතින් දාස්පෙතිය මල් පළදාව ගන්න රහස තියෙන්නේ ගොඩාක් වෙලාට පස් මිශ්‍රණේ. මොකද අපි පස් මිශ්‍රණේ හරියට සකස් කරගත්තේ නැත්නම් දාස්පෙතිය මල් පළදාව ගන්න බෑ. ඉතින් මුල ඉඳලාම කීපයක්ම මේකේ කරන්න දේවල් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ වීඩියෝ මම ගොඩාක් අරගෙන ඇවිල්ලා තියෙනවා. බීජ තෝරගන්න විදිය, බීජ පැල තෝරගන්න විදිය, ඊළඟට බීජ තවන් කරන විදිය. ඔය සියලුම දේවල් ඔයාලා මගේ කලින් වීඩියෝ වලින් බලා ගන්න පුළුවන්. ඕනේ ඉතින් ඊට පස්සේ අපි වලට මතක ඇති මේ දාස්පෙතිය ආය මෙතන තිබුණ විදිය. ඉතින් වරින් වර ඉතින් මම මේ සඳහා පොහොර මිශ්‍රණයක් හදන්නේ නැහැ. නමුත් කොම්පෝස්ට් පොහොර මිශ්‍රණයක් යොදනවා. මම මේ කොම්පෝස්ට් පොහොර මිශ්‍රණය හදාගන්න විදිය තමයි ඔයාලට මේ දැන් ආයෙත් කියලා දෙන්නේ. ඉතින් මේ දාස්පෙතිය ආය ගලවලා අයින් කරාට පස්සේ ඉතින් අලුතෙන් ඉන්දුවා. ඉතින් හදිස්සිය වර්ෂාපතනයක් ලැබුණ නිසා මට ඉඳන්න වුණා. ඉතින් ඒ වුණාට ඉතින් මට ඒ පිළිබඳව වීඩියෝ එකක් නම් ඔයාලට ගේන්න බැරි වුණා. නමුත් එහෙලියන් ටික අහලා තිබුණ ප්‍රශ්න වලට උත්තර දෙන්න හොඳම ප්‍රමාණවත් මේ පැල හිටවලා තියෙන විදිය. ඉතින් පැල හිටවලා තියෙන විදිය ටිකක් බලන්න අඩි දෙකක් වගේ එකමාරක් වගේ පැල දෙක තමයි මම මේ හිටවලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ දාස්පෙතිය කලින් තිබ්බ ටික ගලවලා සති දෙකක් විතර වුණානේ. ඒත් එක්කම මම කලින් හදලා තිබුණා දීර්පු කොළ රොඩු වේලලා, ඒ වගේම ගිනිසීරියා කොළ රොඩු වේලලා වෙනමම පස් මිශ්‍රණයක් කියන්නේ කොම්පෝස්ට් මිශ්‍රණයක් හදලා තිබ්බා. ඉතින් ඒක ඒ සති ගලවලා ඉවත් කරපුවම මම මෙතෙන්ට යොදලා තිබුණේ. ඉතින් ඊට අමතරව ඔයාලා දන්නවනේ බිත්තර, ඉතින් බිත්තර ගෙඩි 65ක විතර කටු මම මේ සඳහා යොදාගත්තා. මොකද මගේ මේ දාස්පෙතිය තවාන අඩි 3ක් අඟල් 65ක් අඩි 65ක් විතර දිග. අඟල් නෙමෙයි අඩි 65ක් විතර දිග ප්‍රමාණික පාත්‍රයක්. ඉතින් ඒ සඳහා මම බිත්තර කටු 65ක් විතර ගත්තා. ඉතින් 65ක් විතර බ්ලෙන්ඩර් කරලා අරගෙන අර සාන්ද්‍රණයත් එක්ක, ඒ කියන්නේ අර කොම්පෝස්ට් මිශ්‍රණයත් එක්කම එකතු කරලා තියලා තිබෙන මේ සති දෙකම හදිසි වර්ෂාව ලැබුණ නිසා තමයි ඉක්මනින් හිටවලා දැම්මේ. ඉතින් එහෙම සාරවත්ව හදාගත්ත පස් මිශ්‍රණයට තමයි මම මේ දාස්පෙතිය පැල ටික ඉඳලා තියෙන්නේ. ඉතින් ඔන්න මගේ රහස ඔන්න ඔය ක්‍රමය තමයි. ඉතින් මේ ක්‍රමය අනුගමනය කරා නම් ඔයාලටත් හරියටම මං වගේ දාස්පෙතිය මල් ලෝකයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕක තමයි මගේ රහස. ඔන්න මන් දන්න හැම කරුණක්ම ඔයාලට කියලා දුන්නා. ඉතින් මගේ ආදරණීය යාළුවන් හැමෝටම ඉතින් මං හිතනවා පහසුවෙන් මං කියා දුන්න කරුණු තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔය සාර්ථක ක්‍රමය ඔස්සේ ඔයාලා දාස්පෙතිය මල් පැල හිටවන්න, ඒ වගේම පස් මිශ්‍රණය සකස් කරගන්න ඔයාලටත් මං වගේම මල් ලෝකයක් ගන්න පහසුවෙන් පුළුවන් වේවි. මගේ ගාඩන් එක නිර්මාණය කරලා තියෙන විදිය අනුව ඔයාලට පේනවා ඇති ලොකු වියදම් සහිත මල් පැල ඇටි වලින් නෙමෙයි මගේ ගාඩන් එකේ සුන්දරත්වය මං වැඩි කරලා තියෙන්නේ. උනට සුන්දරත්වයේ අඩුවක් නැහැ. ඒ සඳහා යොදා ගන්න පුළුවන් විවිධ ටිප්ස් භාවිතා කරලා තමයි මං ඉතින් මේ අයිටම් වර්ග වලින් මගේ ගාඩන් එක හැම දේශගුණික පරිසර සාධකයකට වරොත්තු දෙන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. මම හැම වීඩියෝ එකකින්ම කියන්නේ එකයි, ගොඩක් වෙලාවට ගාඩන් එකක සුන්දරත්වය දෙගුණ තෙගුණ කරලා පේන්නේ, ඒ වගේම අගේ වැඩි කරලා පෙන්වන්න ගොඩක් වැදගත් වෙනවා මල් වගේම ඒ ගාඩන් එකට එකතු කරන අයිටම් වලින්. මම ඒක නිසාම තමයි ගොඩක් වෙලාවට මගේ ගාඩන් එකට සුවිශේෂී අයිටම් එකතු කරන්නේ. ඉතින් ඔයාලට මේ මගේ සමනල මල් පෝච්චිය පෙන්වන්නේ ඒ නිසාම තමයි. ඉතින් විවිධත්වයක් අනුව ගාඩන් එක නිර්මාණය කරද්දී ඉතින් ඔන්න මං සුවිශේෂී අයිටම් එකක් විදිහට මෙන්න මේ සමනල මල් පෝච්චිය එකතු කරලා තියෙන. ඉතින් හැඩය ටිකක් වෙනස් වුණා.
අතු කිනිති ටිකක් එහාට මෙහාට ගිය නිසා සම්පූර්ණයෙන් කප්පාදු කරලා වටේ දැම්මා. ඔන්න ඉතින් මගේ අවුරුදු තෑගි වලට මගේ යාළුවන්ට හම්බුනේ මෙන්න මේ අතු කිනිති. ඉතින් එයාලත් හරි සතුටින් බාර අරගෙන ඒවා අරගෙන ගියා. ඉතින් එයාලගේ අතේ තමා තියෙන්නේ ඒ මල් වලින් එයාලගේ ගෙදර සුන්දරත්වය වැඩි කරගන්න විශ්වකර්ම වැඩේ. මල් වලට ආදරය කරලා ඔන්න ඉතින් මල් ටික හදාගත්තොත් මේ වගේ සුන්දර මල් ලෝකයක් එයාලටත් ගන්න පුළුවන් වේවි. ඉතින් මගේ රාජකාරී ජීවිතයේ තියෙන බහුලත්වය නිසා මට ඉතින් එහෙම ගොඩාක් දුරයට මේ මල් එවන්න කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා ඉතින් හැම මොහොතකම මම කප්පාදු කරන වෙලාවට මගේ අහල පහල යාළුවන්ට වගේම අසල්වැසි හැමෝටම මේ මල් පැල දෙනවා. ඉතින් යාළුවගේ අතේ තමා තියෙන්නේ ඒ මල් පැල වලින් ප්‍රයෝජනය ගන්න රහස. පුළුවන් විදියට ඉතින් යාළුවටත් කියලා දෙනවා මගේ සාර්ථකත්වයේ රහස් ටික. ජීවිතයේ අතීතයේ වෙන සුන්දර මතකයන් රඳව ගන්න ඉතින් මම මේ වගේ වීඩියෝ එකක් කරලා තියාගන්නේ මගේ මානසික තෘප්තිය සඳහාමයි. ඉතින් ඒ තෘප්තිය ලැබෙන වෙලාවෙ ඉතින් ඔයාලත් මගේ ගාර්ඩන් එක දිහා බලලා ඔයාලගේ ගාර්ඩන් එකට යමක් එකතු කරගනි කියලා මම හිතනවා. එහෙම අලුත් අත්දැකීම් ලැබෙන ඔයාලා මට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මාව දිරිගන්නනටත් ගොඩාක් ස්තුතියි. ආදරයෙන් ඔන්න ඉතින් අලුතෙන් එකතු වෙන මගේ ආදරණීය යෙහෙලියෝ හැමෝටමත් යහළුවෝ හැමෝටමත් ගොඩාක් ස්තුතියි. පරිසරය සුන්දර කරන්න මල් වලට පුළුවන් වගේම අපේ හදවතේ සුන්දරත්වය අපිට තියෙනවා නම් අපේ ජීවිතයේ ඕනම දෙයක් ජය ගන්න පුළුවන්. මල් වලින් පෙන්නන මේ විවිධ හැඩතල වගේම අපේ ජීවිතෙත් විවිධ හැඩතල තියෙන පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඉතින් ඕනෑම කෙනෙකුට මල් වවන්න පුළුවන්. ඉතින් හිතේ සුන්දරත්වය මත පරිසරයේ සුන්දරත්වයත් වැඩි වෙලා පෙනේවි. ඉතින් මල් වවන්න කැමති ඔයාලා වගේම හදවත් සුන්දර ඔයාලාත් එකතු කරගෙන මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් ඔයාලට තවත් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එන්නම්. එතකන් ඔයාලා හැමෝම මේ බක් මහේ අසිරිය තවදුරටත් විඳ ගනිමින් සතුටින් පරිස්සමින් ඉන්න.